Hi photographers. ඔගොල්ලම සාදරයෙන් පිළිගන්නවා ස්කෝල් පික්සල් YouTube channel එකට. අද අපි ෆොටෝග්‍රැෆි කෝස් එකේ දෙවෙනි කොටස කරන්නයි යන්නේ. හරි අපි දැන් වීඩියෝ එකට යමු. අද මම Photoshop වල basic tool set එක. ඒ කියන්නේ tool bar එක ගැන තමයි කියලා දෙන්න යන්නේ. හරි. මම tool bar එක කොටස් කිහිපයකට කඩාගෙන තියෙනවා. මං අද ඒ tool bar එකේ මෙන්න මේ set එක තමයි කියලා දෙන්න යන්නේ. Move tool and selection tool, ඊට පස්සේ crop and slice tool set එක, ඊට පස්සේ measurement tool එක. ඕකේ. අපි මේ tool එක ගැන නම් කරොත් එහෙම මේ පළවෙනි tool එකට කියන්නේ move tool එක කියලා. මේ පල්ලෙහාට මේ එකට කියන්නේ rectangular marquee tool එක කියලා. මේකට කියන්නේ lasso tool කියලා. ඊට පස්සේ මේකට කියන්නේ crop tool කියලා. මේකට කියන්නේ frame tool කියලා. මේකට කියන්නේ eyedropper tool කියලා. හරි. අපි දැන් යා එකින් එක practically කරන්න. හරි. අපේ පළවෙනි tool එක තමයි move and selection tool. හරි. අපි ඒක බලන්න මුලින්ම Photoshop එක open කරගෙන ඉමු. හරි. අපි මේ move tool and selection tool එක ගැන ගන්න අපි photo එකක් open කරගෙන ඉමු. file යන්න, open යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් photo එකක් open කරගන්න. හරි. ඕගොල්ලෝ බලන්න පුළුවන් මම මේ negative photo reel එකකින් ගත්ත photo එක. මට ඕනේ මෙන්න මෙයාගේ face එක උඩින් තව මොකක් හරි එකක් දාගන්න. file place embedded. ඊට පස්සේ ඕගොල්ලෝගේ photo එක හොයාගන්න ඕනේ විදිහට. හරි. මම දැන් මෙයාගේ මූණ උඩින් මේක තියන්න ඕනේ. දැන් මට මේක කොහොම කරත් අයින් කරන්න බෑනේ. ඕකේ. මේකට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ layer එක. මේකට කියනවා layer panel එක කියලා. පළවෙනි වීඩියෝ එක බලන්න මේක ගැන මම කියලා දීලා තියෙනවා. හරි. මෙන්න මේ layer panel එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන උඩ තියෙන මෙන්න මේ tool එක. මෙන්න මේ tool එක ක්ලික් කරගන්න. මෙන්න මේ tool එක ක්ලික් කරගන්න. ඕකේ. ඒක මෙන්න මෙතන Photoshop වල මෙන්න මේක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මම පුළුවන් මේ විදිහට කරන්න. මේක move tool එක. මෙතන මම මේක move කරගන්න පුළුවන්. ඕන මට මෙතනට දාගන්න පුළුවන් logo එකක් වගේ. මෙතනට ඕන තැනකට මේක move කරලා මේක ඩබල් ක්ලික් කරාන් පස්සේ කමෙන්ට් එනවා. හරි. අපි දැන් මේ tool set එකේම ඊළඟ tool එක තමයි rectangular marquee tool එක. ඒ කිව්වේ මෙන්න මේ tool එක. ඕකේ. දැන් සමහර අයගේ rectangular marquee tool එක මෙන්න මේ වගේ තියෙන්නත් පුළුවන්. මේ ඔක්කොගෙම එක විදිහකට තියෙන්න පුළුවන්. ඕන එකක් තිබ්බත් ඒ ඔක්කොම කියන්නේ මේ tool set එකෙන් එකක්. හරි. අපි මුලින්ම බලමු මොකද්ද මේ rectangular marquee tool කියන්නේ කියලා. හරි. දැන් ඔයාලට හිතන්නකෝ ඔයාට selection එකක් දාගන්න ඕනේ කියලා මෙන්න මේ ආගේ මල් ටිකේ selection එකක් දාගන්න ඕනේ. හැබැයි මේ නිකන් සාමාන්‍ය කොටුවක් විදිහට. ඊට පස්සේ මෙතන කියන rectangular marquee tool select කරන්න. ඊට පස්සේ මේ විදිහට කොටුවක් ඇදගන්න. හරි සරලයි. ඊට පස්සේ මෙතන selection එක කරනවා. මම selection එකකින් කරන්න වැඩේ මම ඉදිරියේදී කියලා දෙන්නම්. මම නැන්න නිකන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට මොකද්ද වෙන්න ඕනේ කියලා පෙන්නන්න. මෙතන layer යන්න. ඊට පස්සේ මෙතන new adjustment layer. ඊට පස්සේ මම මෙතන hue saturation යනවා. ඊට පස්සේ මේක okay ඔබන්න. හරි. ඊට පස්සේ මේ මම මෙතන brightness එක මේ පේනවද? හරි. මම මේ නිකන් ඔයාලට පේන්නේ මේ විදිහට පොඩි වෙනසක් කරගන්නවා. හරි. මෙන්න මේ වගේ වැඩකට තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. හැබැයි මීට වඩා ලොකු වැඩක් තියෙනවා. selection කියන පාඩමෙට මම කියලා දෙන්නම්. හරි. මෙන්න මේක ඇතුළේ තියෙනවා elective marquee tool. ඒකෙන් පුළුවන් ඔයාලට නිකන් round එකකට වගේ මෙයාගේ face එකට වගේ selection එකක් දාගන්න. හරි. ඕගොල්ලෝ දෙනවා දැන් මට මේක ඕනේ නැහැ. මේ selection එක ඕනේ නැහැ. මේක delete කරන්න කොහොමද? මෙන්න මේ selection එක photo එක ඕන තැනකට ඇවිල්ලා right click කරන්න. ඊට පස්සේ දෙනවා deselect කියලා එකක්. මම deselect කියන එක ඔබ. ඒතර මේක අයින් වෙලා යනවා. එතන මට මේ රවුමට ඕනේ කියලා දැන් මේ විදිහට මම දාගත්තා. මේක කැතයි. ඊට පස්සේ මම මේක deselect කරගන්න. හරි. මෙතන ඊට පස්සේ තියෙනවා single low marquee tool කියලා. ඊට පස්සේ ඕකට පුළුවන් නිකන් measurement එකක් ගන්න වගේ තියෙන එක මේ. ඕකේ. බලන්න පුළුවන්. ඔය මෙදිර දාගෙන යන්න පුළුවන්. selection එක. හරි. ඊට පස්සේ ඔයාලා බලනවා අපි මේ tool set එකේ ඊළඟ tool එක තමයි lasso tool එක. ඒ කිව්වේ මෙන්න මේ tool එක. මෙන්න මේ tool එක තමයි lasso tool එක කිව්වේ.
සමහර අයගේ ලැසෝ ටූල් එක මෙන්න මේ ආකාරයෙන් තියෙන්න පුළුවන්. මේ ආකාරයෙන් තියෙනවා මේ ආකාරයෙන් තියෙනවා. ඒ ඔක්කොටම කියන්නේ ලැසෝ ටූල් සෙට් එකක්. ඒක ලැසෝ ටූල්ම තමයි. හරි. අපි මේ මුලින්ම තියෙන ලැසෝ ටූල් එක ක්ලික් කරමු. මම මේ පොඩක් alt ක්ලික් කරලා zoom කරගන්නවා මෙයාගේ මූණට. ඕකේ. දැන් ඔයාට ඕනේ මෙයාගේ head එක නිකන් roughly select කරගන්න. දැන් මම roughly මෙයාගේ head එක select කරගන්නවා මේ විදිහට. මම නිකන් roughly දාගන්න selection එක ගන්නම් විතරයි lasso tool එක පාවිච්චි කරන්නේ. බලන්න පොඩක් ඇදේ යනවා මටත් ඇදේ යනවා. පුළුවන් විදිහට මේ lasso tool එක මේ විදිහට දාගන්න. ඕකේ ඊට පස්සේ මම end point එකට ලක හරි. space එක දාන්න. හරි. මේ සිලෙක්ෂන් එකක්ම තමයි වැටෙන්නේ. අර උඩින් කරපු වැඩේම කරන්න තමයි පුළුවන් මේකට. හැබැයි ඊට වඩා වැඩ ගොඩක් තියෙනවා මේ සිලෙක්ෂන් පාඩමෙදි කියලා දෙන්නම්. lasso tool එකකින් කරන්න සිලෙක්ෂන් දාගන්න. හැබැයි roughly. ඔයාලන්ට ඕන හැඩයකට freely දාගන්න පුළුවන් සිලෙක්ෂන් එක. හරි. අපි බලමු දැන් මේක ඩිලීට් කරගෙනම බලමු මොකද්ද මේ ඊළඟට තියෙන ටූල් එක කියලා. ඒ කියන්නේ polygonal lasso tool. දැන් ඔයාලට යන්නකෝ ඔයාට කොටුවක් වගේ දෙයක් තියෙනවා. සිලෙක්ට් කරගන්න. හරිද? දැන් ඉතින් මම යාගේ මූණ sorry මම අද මෙතන දුගල මේක පොලිගන් එකන්නේ මෙන්න මේක කොනක් සිලෙක්ට් කරා මෙහෙම ආවා මේ මෙතන සිලෙක්ට් කරා මේ මෙතන සිලෙක්ට් කරා ඉතල පොලිගන් lasso tool එක වාච් කරන්නේ පොලිගන් විදිහට ඕගොල්ලන්ට හද ගන්න ඕනේ. දැන් මේ විදිහට මම මේ සිලෙක්ෂන් එක දාගෙන ඩබල් ක්ලික් කරන්නේ මේ අග. හරිද? පේනවද? අර විදිහට මම මේක අතරක් හද ගන්නවා. බා සිලෙක්ෂන් එක වටනවා. හරි දැන් හිතනවා මේ මොකද්ද මේ හරි මම ඔයාගේ මූණට දාගෙන පෙන්නන්නම්කෝ. හරි මම දැන් පොඩ alt ක්ලික් කරන් zoom කරගෙන විදිහට polygon lasso tool එකෙන් ඇදගෙන එනවා. මේක නිකන් කොටුවක් වගේ තමයි ඇදෙන්නේ. ඒකින්ද මේක මම පාවිච්චි කරන්නේ වගේ round object අදින් මේවා කරන්න. බලන්න පුළුවන් මේ විදිහට polygon lasso tool එකෙන් මම මෙයාගේ මේක කරගෙන යනවා. polygon lasso tool එක මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. මොකද meter lasso tool එකක් තියෙනවා. ඒකට කියන්නේ මම ඊළඟ tool එක තමයි ඒක. මම ඒකට කියලා දෙන්නම්. මේ වගේ මෙයාට පුළුවන් මට ඕන තරම් එක polygon විදිහට ඇදලා. හැබැයි කොටු විදිහේ තමයි මේ line වදින්නේ මේ. පේනවද? මේ double click කරගත්තා මේ පේනවද? හරි. මේ selection එක දාන්න මේ ඔක්කොම selection වදින්නේ. ඉතින් මොකක්ද selection වදින්නේ? map tool set එක, තව lasso tool set එක. ඊළඟට magnetic lasso tool එක. ඒකෙදි නම් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට අරක වගේම තමයි දැන් ඔයගොල්ලෝ එක මේක කරන්න මෙහෙමයි. මම දැන් මේ logo එක ගන්න එකට alt space bar click කරලා මේක drag කරගෙන යන්න පුළුවන් මේ විදිහට. ඕකේ. ඊට පස්සේ ඒ කියන්නේ මේ space bar එකේ බව වෙන්නේ hand tool එක open වෙන එක. මම ඒක කියලා දෙන්නම් navigation tool set එකේදී. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇල්ලේදී මේක ගොඩක් අර මේ කලර් එකයි මේ කලර් එකයි separate වෙන කලර්ස් දෙකක් තියෙනවා. ඒකින්ද මට පුළුවන් මේකට මෙන්න මේ magnetic lasso tool එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් මේක මේ කලර් එකයි මේ කලර් එකයි separate තනික. ඒ කියන්නේ දැන් මට මේ එක click එකක් දාගන්න ඕන මුලින්ම. ඒ කියන්නේ left click එක click කරන්න ඔයගොල්ලෝ එක ධාරයකට. ඊට පස්සේ මේක ඇදගෙන යන්නේ මේක වටේ. ධාරේ වටේ මේ විදිහට. දෙදෙනා ඔයගොල්ලෝ මේ වගේ misplace වුණායි කියලා. ඒකට කරන්න ඕනේ backspace එක ඔබන්න මේ විදිහට. ඒ කියන්නේ අර අකුරු මකන්න ගන්න backspace එක දන්නේ නැත්නම් ඒක පොඩක් අකුරු මකන්න ගන්න කියන එක මතක තියාගන්න. ඒකට කියන්නේ backspace එක කියලා. දැන් මට ආයෙත් කරලා එතන backspace එක බෝ නකුණා. ආයෙත් යන්න back වුණා backspace එක. මේ backspace එක බෝ හරි. ඉල්ල මේකට ඩබල් ක්ලික් කරන්න. හරි පේනවද? සිලෙක්ෂන් එක ගන්නවා. සිලෙක්ෂන් එක පොඩක් ගියා. හරි එකක් අතරක් ඇද ගන්න ටකල් කරන් ගන්නවා ටකල් ලෆ්ට් ඇද ගන්න. හරි. බලන්න බලන්න මේකේ සිලෙක්ෂන් එක දාගත්තම. හරිද? මේකෙත් කරන්නේ සිලෙක්ෂන් දුර ගන්න. හරි. අපි දැන් මොනවද සිලෙක්ෂන් දාන්න පාවිච්චි කරපු දණ්ඩ ඉගෙන ගත්ත ටික මැක් ටූල් සෙට් එක. ඒ කියන්නේ මැක් ටූල් සෙට් එක කිව්වේ අපි rectangular mark tool එක, ඊට පස්සේ elliptical mark tool එක, ඊට පස්සේ single row mark tool එක, ඊට පස්සේ single column mark tool එක. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ lasso tool එක, ඊට පස්සේ polygonal lasso tool එක, ඊට පස්සේ magnetic lasso tool එක. හරි. මේ lasso tool set එක ඉගෙනගෙන ඉවරයි. හරි. අපි ඊළඟට යමු. ඊළඟ අපේ tool set එකට.
ඒ කිව්වේ අපේ මෙන්න මේ ටූල් එකට. හරි. අපේ ඊළඟ ටූල් සෙට් එක ඒක තමයි quick selection tool එක. ඒ කිව්වේ මෙන්න මේ ටූල් එක. ඔයගොල්ලන්ගේ සාමාන්‍ය Photoshop 2015 වගේ පොඩ පල්ලෙහා version නම් තියෙන්නේ. මෙන්න මේ logo එක තියෙන්නේ. ඒකත් කියන්නේ quick selection tool එක කියලා. මෙන්න මේ tool එකටම තමයි කියන්නේ. හරි. බලමු මොකද්ද මේ quick selection tool කියන්නේ කියලා. මම දැන් මේ click here කියන එක අපිට zoom කරගන්න. ඕකේ. මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේක වටේ සිලෙක්ෂන් එක දාගන්න එක ක්ලික් එකකින්. එහෙනම් මේක ක්ලික් කරන්න. මේක රයිට් ක්ලික් කරලා මෙතන quick selection tool දාගන්න. ඊට පස්සේ මොන තියෙන්නේ මෙතන ක්ලික් කරගන්න. sorry දැන් ඔයාලට දාරණ දාගන්න ඕනේ. එහෙනම් කරන්න ඕන ඔයා. මෙතන මේකේ size එක අඩු කරගන්න. ඒ කියන්නේ මේක අර බ්‍රැකට් ක්ලික් කරලා අඩු කරගන්න. ඊට පස්සේ මෙතන සිලෙක්ෂන් එක දාගෙන යන්න තියෙනවා. මේ විදිහට දාගෙන තියෙනවා. මේක පොඩ්ඩක් අමාරුයි කරන්න අරකට වඩා. හැබැයි මේක කාලේ විතරන සෑහෙන. හැබැයි රෆ්ලි වගේ තමයි මේකත් වදින්නේ හරියටම වදින්නේ. ඒකෙත් ගොඩක්ම බලන්නේ අපි මේ කලයක මේ කලයක සෙපරේට් නම් විතරයි. නැත්තම් එක කලේ ගොඩේ කරන්න ගියොත් එහෙම සිලෙක්ෂන් එක එහෙවත් වෙන වෙන තැන් වල වදින්න බලනවා. ඉතින් මම ළඟ තැන් වල සිලෙක්ෂන් එක දාගන්නවා. හරි. මෙන්න මෙතන එහෙම සිලෙක්ෂන් එක අඩු වෙනවා. හරි. මෙතන දාගත්තා. හරි. බලන්න බලන්න. මම ඉතින් තමයි මේක හදාගත්තේ. හරි. මේකට තමයි quick selection tool කියන්නේ. මේක ටග් ගාලා විතර දැක්කනේ quick selection tool. ඒ නමටම ගැලපෙන selection tool එක. හරි. අපි ඊළඟට මොකක්ද tool එක කියලා බලමු. ඊළඟ tool එක තමයි ඒකම තමයි තියෙන්නේ. magic contour. මේක එක ක්ලික් එකකින් ඔක්කොම select කරනවා. දැන් බලමු මේක ක්ලික් කරලා බලන්න. මේ වාට දැන් බලන්නේ මෙයා පොඩි කලර් එකක් තුනක් හොයාගන්න. දැන් මෙතන මම මේක ක්ලික් කරොත් එහෙම එයා ඒක ඇල්ල විතරයි. දැන් මේ කලර් වල මේ කලර් එක ටිකක් වෙනස්නේ. ඒ කියන්නේ එතනින් ආව වදින්නෙම නැහැ. මේ ක්ලික් කරොත් වදින්නේ නැහැ මේ. දැන් මේ අත ක්ලික් කරොත් එහෙම අතම වදිනවා. මොකද එකම කලර් එකනේ. C A ඔක්කොම එකම කලර් හින්දා ඒ වදිනවා. මේක ක්ලික් කරොත් එහෙම ඒ කලර් එක ඔක්කොම වදිනවා මේ. දැන් මේක ක්ලික් කරොත් ඒ කලර් එක විතරයි මේ. දැන් මේවා තමයි හොඳ එක්සැම්පල් මේවට. හරි. දැන් අපේ move and selection tool section එක ඉවරයි. අපේ දෙන tool ටික set එක තමයි crop and size tool set එක. ඒ කිව්වේ මෙන්න මේ tool set එක. අපි ඒකට පාවිච්චි කරන්නේ crop tool එක සහ frame tool එක. හරි. අපි දැන් බලමු මොකද්ද මේ crop and size tool කියන එකෙන් කරන්න කියලා. හරි. මම මේ ෆොටෝ එක මම පාවිච්චි කරනවා crop and size tool එකට. ඕගොල්ලන්ට පුළුවන් මේ crop tool එක පාවිච්චි කරන්න. මෙන්න මේ තියෙන tool එක crop tool එක කියන්නේ මේ උඩ තියෙන්නේ. සමහර කට්ටියගේ කෙලින්ම අලුතෙන් ඉන්ස්ටෝල් කරා නම් මෙන්න මේ වගේ එන්නේ crop tool එක. නැත්තම් සමහර අයගේ මෙන්න මේ වගේ එන්න පුළුවන්. මේ තියෙන හැම tool එකකින්ම කියන්නේ crop tool එක නෙවෙයි. ඒක වෙන වෙනම tool වර්ගයක් තියෙනවා. හරි. අපි දැන් බලමු මෙතන crop tool කියන එක set කරන්න. ඊට පස්සේ මොනවද crop එකක් දාගන්න පුළුවන්. ඕකේ. ඕකේ. හරි. දැන් අපි crop tool එක පාවිච්චි කරලා දැන් මෙතන crop එකක් දාගෙන බලමු. මට ඕනේ දැන් මේ logo එක crop කරගන්න. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ photos වල crop කරන්නේ. ඒ වගේම තමයි crop එකක් දාගන්න. මේ දේ crop කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ crop කරන අන්න ඕන දේවල් මට දැන් මේ ධාරය වැඩක් නැහැ. මම දැන් ධාරය crop කරනවා. මේ විදිහට ධාරය crop කරලා ගත්තා. තේරෙනවද? දැන් මම දැන් crop එක edit කරන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට edit කරගන්න. හරි. මෙතන කමෙන්ට් දාගන්න. වෙනවද? හරි සරලයි. හරි. ඊළඟට බලමු අපි මොකක්ද තියෙන්නේ. අපි දැන් මොකද කරන්නේ? slice tool කියන්නේ. මේ slice tool කියන්නේ නම් අර ඔයගොල්ලන්ට පුළුවන් විදිහට slice එකක් දාගන්න. දැන් මෙතන මම මේ වගේ slice එකක් දාගන්න මෙතන. බලන්න මේ ටික ඉතුරු වෙලා අනෙක් ටික වෙන වෙන වුණා. මම දැන් මෙයාගේ මූණට slice එකක් දාගන්නවා මම. බලන්න. ඊට පස්සේ මම මෙතන මෙයාගේ කොටුවට slice එකක් දාගන්නවා. මේක selection වගේම තමයි. හැබැයි අර වගේ copy කරන වැඩ කරන්න යන්න මේක නිකන් අර මාක් එකක් දාගන්න වගේ වැඩවලට තමයි selection මේ slice tool එක පාවිච්චි කරන්නේ. මම දැන් ඉතින් හරි. අපි අපේ දැන්
මේ ටික ඉවරයි. අපේ එකක් තියෙනවා තව ෆ්‍රේම් ටූල් එක. ඒක නම් ඉතර අදාළ නැති ටූල් එක ෆ්‍රේම් ටූල් එක වල මෙතන මේ ෆ්‍රේම් මේක සිලෙක්ට් කරලා ෆ්‍රේම් කරගන්න. හරි. ෆ්‍රේම් එකක් වුණා මෙතන. දැන් හදනවා මෙන්න මේක ෆ්‍රේම් කරගන්න යන්නේ මට. මේක ඇල ෆ්‍රේම් කරගන්න. හරි. ඕකේ. හරි. මේ තමයි ෆ්‍රේම් ටූල් එක පාවිච්චි කරන්නේ. හරි. ඒ ෆ්‍රේම් ටූල් එකයි ඊට පස්සේ ඔය ස්ලයිස් ටූල් එක කියන්නේ පොඩක් මිස් කරන්නේ දෙක. මොකද ඒ ටික දැන්ට අපිට අදාළ නැති ඒව දෙක. ෆ්‍රේම් ටූල් එක නම් අපිට පොඩි ටෙක්නික් එකක් තියෙන එක ටක් ගාලා ඉස්සේ ෆ්‍රේම් ටූල් එකට වඩා. මොකද 2015 2000 ඊට පස්සේ පල්හැන් තිබ්බ වර්ෂන් වල නම් තිබුණේ නැහැ මට මතක විදියට ෆ්‍රේම් ටූල් එක. හරි. මම තිබ්බ මේ ලේයර් ටික ඔක්කොම සිලෙක්ට් කරන ඕන කන්ට්‍රෝල් එකයි ක්ලික් කරගෙන වෙන විදිහට එකින් එක සිලෙක්ට් කරගන්න. මේ විදිහට ඔක්කොම ටික. හරි. මේ ටික ඔක්කොම එදගන්න මේ ඩස්ට්බින් එකට අතහරින්න. ඊට පස්සේ අපේ ඊළඟ ටූල් සෙට් එක තමයි අපේ අන්තිමක මෙෂර්මන්ට් ටූල් එක. හරි. බලමු දැන් මෙෂර්මන්ට් ටූල් එක මොකද කරන්නේ? හරි. අපේ මෙෂර්මන්ට් ටූල් සෙට් එකේ එකක් තමයි eyedropper ටූල් එක. ඔය මොකද්ද මේ කියන්නේ කියලා මෙන්න මේක මම කියන්නේ eyedropper ටූල් එක. ගොඩක් කට්ටිය දන්නවා මම කියන්නේ eyedropper ටූල් එක. හරි. මෙතන බලනවා මේක right click කරාම eyedropper tool 3D material eyedropper tool ඊට පස්සේ color stapler tool ඊට පස්සේ ruler tool node tool count tool හරි ඒකින් එක කියලා දෙමු දැන් දන්නකො ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ කොටුව ඒකට කියන්නේ foreground color මේකට කියන්නේ foreground color මේකේ තියෙන්නේ background color හරි අපි දැන් මෙතන foreground color එක පුළුවන් අපිට මේ eyedropper tool එක මෙතන මට මගේ කියන්නේ අපිට foreground color එක තමයි අපි paint brush කරගෙන පාවිච්චි කරන්නේ හරි මම දැන් මේක ඕල්ට ක්ලික් කරා මෙයාගේ ඇහැ ගාවට සිලෙක්ට් කරනවා මෙතන මම මෙතන මෙයාගේ මූණ සිලෙක්ට් කරගන්නවා මේ ඒ කලර් එක ආවේ ඔයාලට පුළුවන් හරි මම මෙයාගේ මෙන්න මේ කලර් එක සිලෙක්ට් කරගන්නවා හරි දැන් අපි brush මේ tool එක අරගෙන brush tool එක අරගෙන brush එකක් අරගෙන බලමු පොඩක් ලොකු කරගන්න ඕනේ brush එක ඊට පස්සේ brush tool එකෙන් brush කරගන්න පුළුවන් ඕගොල්ලන්ට brush එක හරි ඊට පස්සේ අපි මේ eyedropper tool එක මේ විදිහට පාවිච්චි කරද්දී මෙතන 3D material eyedropper tool කියලා තියෙනවා ඒක සාමාන්‍යයෙන් මේ දැන්ට ෆොටෝ එඩිටින් පැත්තට සහ ඒ වගේ එකට 3D material eyedropper tool එක මම හිතන්නේ අදාළ වෙන්නේ නැති වෙයි ඒකෙන් හින්දා මම color stapler tool කියන එක පාවිච්චි කරලා බලන්න. ඔයාලා බලන්න මෙතන මෙන්න මේකෙන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි colors වල තියෙන ඔයාලා දන්නවා RGB code එක. ඒතර මේ CMYK මෙන්න මේ code ටික ඔක්කොම මෙතන වැටෙනවා. හරිද? මට මෙන්න මෙයාගේ ඇහි කාලයක හොයාගන්න ඕන. RGB කියන red මෙයාගේ ඇහි red තියෙනවා 38ක්, green තියෙනවා 23ක්, blue තියෙනවා 16ක්. හරිද? ඊට පස්සේ මේ විදිහට තමයි මේ දැන් මම තොරා ගාවට කියන රෙඩ් වැඩි වෙනවා. මෙතන ගියොත් රෙඩ් වැඩි වෙනවා. මේ කොළ ගාවට කියන කොළ වැඩි වෙනවා. මේ කොළ වැඩි කරත් මේ කොළ ගොඩක් වැඩි වෙනවා. අර දෙක අඩු වෙනවා. මාල් කඩු ගියොත් රතු වැඩි වෙනවා, ග්‍රීන් වැඩි වෙනවා. මොකද කහ දැන් මේ දෙක නෙවනේ. හරි. මේ වගේ හැම කලර් එකක්ම හදන්න මේක වැදගත් වෙනවා. හරි. අපි දැන් zoom out කරගමු. හරි. ඊට පස්සේ ඊළඟ අපි ඊළඟ එතන tool එක තමයි ruler tool එක. හරි. අපි ruler tool එකෙන් කරන්නේ හරි. බලන්න මෙතන මේ පෙරාගෙන පුළුවන් මෙතන මම මේ විදිහට ඕනම ළඟම මෙතන යනවා මේක. දැන් හරියට දෙනවා මට මේ මේකේ දිග බලා ගන්න ඕන. මම මෙතන ක්ලික් කරලා මේ විදිහට මේක පල්ලට අදිනවා. හරි. දැන් බලන්න මෙතන මේකේ මොකද්ද මේවා ටික පේනවා. දැන් මෙතන y එක y අක්ෂයේ තියෙන්නේ 951යි width එක 0යි. මොකද width එකක් නැහැ නේද? ඊට පස්සේ height එක තියෙනවා
මේ 573. දැන් මම මෙතන මේක බැලුවොත් එහෙම හරි. මේක ඇලත් එක බැලුවොත් එහෙම බලන්න මෙතන මේක විත් එකනේ. දැන් මේ විත් එක මල්ලා තියෙනවා මම විත් එක 533යි. හරි දැන් මම මෙතන මේක මනින්නම්. මෙයාගේ මෙතනින් දැන් මෙන්න මෙතනට. මෙතන ඊට ස්ට්‍රේට් ලයින් කෙනෙක් බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න පුළුවන් මෙතන මම දැන් මෙතන ආයතනයක් අදිනවා මේක. හරි. දැන් මෙයාගේ පුළුවන් විත් එක තියෙනවා 52.7ක්. ඊට තියෙනවා හයිට් එක 1374.38ක්. හරි. මොකද්ද මේකේ ඒකකේ? හරි. මේකේ ඒකකේ තමයි පික්සල්. පික්සල් වලින් තමයි මේක මනින්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ පික්සල් කියන්නේ මොකද්ද කියලා දන්නවා නම් අහනවා නම් මොකද්ද පික්සල් කියන්නේ කියලා පොඩි කොටුවක්. ඒ පික්සල් සම්මත ඒකකයක්. හරිද? අපි දැන් ඊළඟ ටූල් එක බලමු. ඊළඟ ටූල් එක තමයි නෝට් ටූල් එක. ඒ කියන්නේ පොඩි නිකන් හිතනවා වගේ කස්ටමර් කෙනෙක් එනවා ඔයාට. දැන් ඔයා අහගන්න. ඔයාට මෙතන දාගන්න ඕනේ මොකද්ද මේර පුරක දාන්න. හිතන්නකෝ. මේ ෆොටෝ එක ලස්සන කරන්න. යාට මතක නෑ මේක. ෆොටෝ 4000 5000 තියෙනවා ඉතින් ඕගොල්ලෝ මතක නෑ. ඊළඟ පොඩි නෝට් එක දාගන්න පුළුවන් මේ PSD එකේ. ඊට මේ විදිහට මේක සේව් කරගන්න පුළුවන්. ඊට මෙතන මෙන්න මේකට ක්ලික් කරන්න. ආයෙත්. හරිද මේක මෝ ටූල් එකේ හරි මොකක් හරි එකක් දාගෙන මෙන්න මේකට ක්ලික් කරන්න. දාගන්න පුළුවන්. හරි. මේ ක්ලික් කරන්න. ඊට පස්සේ බලන්න පුළුවන් මේ ක්ලික් කරාන් පස්සේ ඔයගොල්ලන්ට මේක එනවා. හරි. ඉතින් මම උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ බලන්න පුළුවන් මෙතන එනවා. මොකද්ද කිව්වේ කියලා. හරි. අපි ඊළඟ ටූල් එක බලමු. ඊළඟ ටූල් එක තමයි කවුන්ට් ටූල් එක ගැන අදාළ නෑ පොඩ්ඩක්. හිතන්නකො නිකන් ඔයාට මේ යාගේ කොණ්ඩේ මල් කීයක් තියෙනවා කිරියක් කවුන්ට් කරගන්න ඕනේ කියලා. මෙතන මම නාගේ මල් මට පේන විදිහට කොහෙද මම කියන්නේ. හරි. මම ඉදිරියට මේගේ මල් දෙකක් හම්බුනම එක දා මෙතන දෙක ඊටස්සේ මෙතන දෙකක් තියෙන ඉන්න මෙතන තුන මල වගේ පේනවා. මෙතන හතරක් තියෙනවද මන්ද? මෙතන ඉදිරි පහ. මෙතන මම හිතන්නේ මල් පහක් තියෙන්නේ. අද අන්තිම පාඩම තමයි ටයිපෝග්‍රැෆි ගැන සරල හැඳින්වීමක් කරන්න තමයි යන්නේ මම. හරි. ටයිපෝග්‍රැෆි මොකද්ද ටයිපෝග්‍රැෆි? ටයිපෝග්‍රැෆි කියන්නේ මොකද්ද? දැන් ඔයාලා මම වර්ඩ් එකේ ගිහලා අකුරු ටයිප් කරන්නේ. ඒ වගේ ඔයාලට ඕන නම් පෝස්ටරයක් හදාගන්න. මම දැන් ඉතර නිව් එකක් ගිහිල්ලා නිව් එක විදියට එහා පැත්තේ ස්ක්‍රීන් එක මේ පැත්තට අරන් ඉන්නම් මම. හරි. ඊට පස්සේ මේකේ මම නිව් එකක් දාගන්නවා. මං හිතනවා මට මේක හොද ඇති කියලා. ඉතින් ක්‍රියේට් දානවා. හරි. දැන් මට පෝස්ටරයක් හදාගන්න ඕන. මම දැන් ඒක හින්දා මේකට එලිමන්ට්ස් ටිකක් දාගන්නම් මම. මම දැන් ප්ලේස් එම්බෙඩඩ් ගිහිල්ලා අපි මෙතන එලිමන්ට් එකක් හොයාගමු මේකට. මෙන්න මේ කොෆි කම්පැනි එක ගැන එලිමන්ට් එකක් කරමු. හරි මම ඉතින් මෙතන තියෙන කොෆි මැෂින් දෙකක් දාගන්නම් මේකට මගේ වැඩේට. මම ඉතින් මම මේ විදිහට කන්ට්‍රෝල් එක සිලෙක්ට් කරලා මට ඕන ටික සිලෙක්ට් කරගන්නම් ඉතින්. ඒක සිලෙක්ට් කරා මම කොෆි මැෂින් එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ කොෆි මැෂින් එක රීසයිස් කරගෙන හරි ගන්නකො. මෙතන මේ විදිහට මම මේක දාගන්න නිකන් රෆ්ලි. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් අපිට ටයිපෝග්‍රැෆි ගැන කියලා දෙන්න නම් පොඩි දෙයයි තියෙන්නේ මේකේ. අදට මම සිම්පල් ටයිපෝග්‍රැෆි. මේකේ සිම්පලි මට දාන්න buy one get free කියලා දාන්න. හරිද? ඉතින් මෙතන බලන්න පුළුවන් මෙන්න මේ ටූල් එක. ඒ කියන්නේ මෙතන මෙන්න මේ ටූල් එක මම කිව්වේ. ඕකේ මෙන්න මේ ටූල් එක.
හරි මෙන්න මේ ටූල් එක typography ටූල් එක. හරිද? ඊට පස්සේ අපි මෙතන බලා ගන්න පුළුවන් මේ ටූල් එකේ අනු ටූල් ගොඩක් තියෙනවා මේකේ. හරි. මේක right click කරලා මෙතන බලමු horizontal type tool and vertical type tool. මම මේක අද කියලා දෙන්න යන්නේ horizontal type tool එක සහ vertical type tool එක ගැන විතරයි. හරි. horizontal කියන්නේ කොහොමද? කෙලින් sorry අර මේ මෙන්න මේ පැත්තට වදින එක. ලයින් එකක් ඇද ගන්න. හරි. මෙන්න මේ අතර වදින එක තමයි ඔය horizontal කියන්නේ. හරිද? අනිත් එක තමයි vertical කියන්නේ. හරි. අපි දැන් බලමු horizontal typing tool එක වාච් කරලා කොහොමද buy one get free කියන එක දාන්නේ කියලා. දැන් ඕගොල්ලෝ අහලා තියෙන front කියලා දෙයක්. ඒ front තෝරන්නේ මෙන්න මෙතනින්. දැන් මෙතන මම front අර word පාස් කරලා තියෙන front නම් හිතන හැමෝම දන්නවා ඉතින් front කියන්නේ මොකද්ද කියලා. මේකේ අපිට front මොන තරම් තියෙනවා. මම දැන් මෙතන මම ආස front එකක් තියෙනවා. මෙන්න මේක හිතන්නකෝ මං ආසයි මෙන්න මේ front එකට. මම මේ front එක select කරගත්තා. ඊට පස්සේ මෙතන මම දානවා by මේක උඩ right click කරන්න. okay by one get one free. හරි. buy one get one free කියලා ගැහුවා. හරි. මෙන්න බලන්න මෙතන මේ වගේ තියෙනවා. දැන් මට මේක ලොකු කරගන්න ඕනේ. මේක ලොකු කරන්න ඕනේ. මේ select කරලා හරි. මේ විදිහට මම මේක ලියාගෙන ඉවරලා මේක දැන් සම්පූර්ණයෙන්ම select කරගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතන pet කියලා තියෙනවා මෙතන. එන්නේ click කරලා ඔයාලම size වෙනස් කරන්න. මේ විදිහට size එකට ලොකු කරගත්තා. කමක් නැති වෙන්නේ. හරි. okay. මම උඩ ලොකු වුණා size එක. මම දැන් මේක move කරන්න ඕන කරන්න තියෙන්නේ. මේ පල්ලෙහා lower එක click කරලා control එකයි T එක ඔබන්න. හරි. ඊට පස්සේ මම එතන transform tool එක on වෙනවා. මම ඒක ඉස්සර ඉදිරියට කියලා දෙන්න transform tool එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ බලන්න buy one get one free. එමවද horizontal type tool. හරිද? කරන්න ඉතින් මෙතන sorry vertical type tool එක. ඊට පස්සේ මෙතන මම select කරනවා මේක. දැන් මෙතන මේක මම ගහනවා buy one get one free. okay. ඉතින් ගහලා select කරනවා. දැන් මේක පේන්නේ නැහැ. ඔය කරන්න ඕනේ මේක control එක A ගහලා ඔක්කොම select කරගන්න. ඊට පස්සේ මේක size එක මම අඩු කරගන්නවා 16ට වගේ. හරි මේ විදිහට මේ පල්ලෙහාට ලියවෙන්න. ඒක නම් අර මාකටිං වලට වගේ තමයි හොඳ. තමන් control එක T එක ඔබලා then මේක move tool එක open කරගන්නවා. okay. control එක T ඔබනවා. ඊපස්සේ මෙන්න මේ විදිහට මේක පැත්තකින් දාගන්න. හරි. එන්න මෙතන පොඩි වැඩිවීමක් වෙලා තියෙනවා මෙතන. මම මේකේ තියෙන මේ පැත්තෙන් තියෙන copy කරගන්නවා. ඊට copy මේ පැත්තට select කරගන්න. ඒකයි විදිහේ. මේක control එක ගහලා මෙතන මේක size එක කරගන්නවා okay. හරි. දැන් ඔයාලා බලන්න මේක හරියට දෙනවා buy one get one free. මේක පේන්නේ නැහැ වගේ මම මේක තව එන්ට් එකක් දාගන්නවා. ස්පේස් තියාගන්න මේ වගේ. එන්ට වදින්නේ මේ වගේ. එන්ට දැම්මත් තව පේලියක් වදින්න ඕනේ. පේලියක් වදින්න කියන්නේ මම මෙතන තව ස්පේස් තියාගන්න මේක පේන්නේ. නේද? okay buy one get one free. okay. මේ බලන්න මෙතන තව unwanted දේවල් තියෙනවා. ඔක කරන් control select කරගෙන මේ ටික ඔක්කොම select කරගන්න ඕනේ. okay. මම හිතනවා මේකේ තේරෙන්නේ කියලා විදිහට මේක ක්ලික් කරලා මම delete බටන් එක delete එකට දාගන්න. okay. හරි.
අදට මේ වීඩියෝ එක ඉවරයි. මට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. අද හැමෝටම ගුඩ් බයි.